බොහොම කාලයක් තිස්සේ මේ අලි මාරු කරන ආදරණීය චරිතයක් ඉන්නවා කුමාර අයියා. හැමෝම දන්නවා හරිම ආදරණීය චරිතයක්. එතුමා මේ දවස්වල මේ අලි මාරු කරන ස්වේච්ඡා සේවයෙන් බැහැර වෙලා තියෙනවා. මේ තමයි ගැටදිවුල රක්ෂිත වනාන්තරය. අලියෙක් ඇවිදිලා පොඩ්ඩක් මෙතනදී කලබල වුණොත් ඒ කලබල විල්ල තුල ඔයාගේ ජීවිතය බේර ගන්න ඔට්ටු වෙනවා. ඇතමෙක් එතුමන්ට දෝස් පවරලා තියෙනවා. එතුමා නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ කියලා අභූත චෝදනා සමහරක් උදවිය ඔහුට එල්ල කරලා තියෙනවා ඇඟිල්ල. ඒ නිසා ඌ ඒ දෙයින් ඈත් වෙලා ඉන්නවා. අලි මාරු කරන්නේ නැහැ. ඉතින් මෙතන හැන්දෑවේ 4යි 5යි කියලා කියනකොට හරිම අවදානම් කලාපයක් වෙලා තියෙනවා. වනජීවි උමම් මාර්ගය හැදෙනවයි කියන තැන තමයි මේවාට පේන්නේ. අයිබෝවන් කියලා පිළිගන්නවා අපි ටෝක් විත් තුල YouTube නාලිකාවෙන් අපි ඔයාලට කතා කරන්නේ අද වෙන කිසිම දෙයක් නෙවෙයි සේෆ්ටි ෆස්ට් පළමුව ආරක්ෂාව. මතක තියාගන්න වනජීවි උමම් මාර්ගය හැදෙනවයි කියන තැන තමයි මේවාට පේන්නේ. ඉතින් මෙතන හැන්දෑවේ 4යි 5යි කියලා කියනකොට හරිම අවදානම් කලාපයක් වෙලා තියෙනවා. මෙන්න මේ පේන ඉසව්ව තමයි අලි නිරන්තරයෙන්ම කැලේ ඉඳලා ඇවදිල්ල ඉවරලා මෙතන තියෙනවා අලි වැට. මේ තමයි ගැටදිවුල රක්ෂිත වනාන්තරය. මෙතනින් ඇවදිල්ල ඉවර වෙලා අලි සාමාන්‍යයෙන් 50 60 100 200 මෙතන ඇවදිල්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් 4 5 කියලා කියනකොට හැන්දෑවේ අලි සාමාන්‍යයෙන් මේ ඉසව්ව ඇවිල්ලා ඉන්නවා. එතකොට පාර දෙපැත්තේ සාමාන්‍යයෙන් සෙනග කියා ගන්න බැරි සෙනගක් පාර දෙපැත්තේ ඉන්නවා. මම බොහොම ආදරෙන් ඉල්ලනවා. මොකද වනාලි බලන්න හැමෝම හරි ආසයි. ඒකට කිසිම බාධාවක් නැහැ. හැබැයි ජීවිතය ආරක්ෂා කරගෙන තමන් ආස දේ බොහොම ආදරෙන් කරන්න. මේ වෙලාවේ මාධ්‍යයට අදහස් ඉදිරිපත් නොකලත් මේ පාර දෙපැත්තේ වෙළඳසැල් තියෙනවා. කිසි කෙනෙක් අදහසක් දක්වන්නේ නැහැ. නමුත් එයාලගේ පෞද්ගලික අදහස තමයි එයාලටත් හරි බාධායි. එයාලටත් හරි කරදරයි. මොකද අලි ඇවදිල්ල ඉවර වෙලා සෙනග 100 200 500 1000 2000 මෙතන පිරෙනකොට එක අලියෙක් කලබල වුණොත් චුට්ටක් හිතලා බලන්න අලි ගහලා නෙවෙයි මැරෙන්නේ. ඔයාලා ඉන්න සෙනගෙ තෙරපිලා මැරෙන්නේ. සෙනගෙ තෙරපිලා මැරෙන්නේ අලි ගහලා නෙවෙයි. ඒ තරමට මොකද අලියෙක් ඇවදිලා පොඩ්ඩක් මෙතනදී කලබල වුණොත් ඒ කලබල විල්ල තුල ඔයාගේ ජීවිතය බේර ගන්න ඔට්ටු වෙනවා. දෙයක් වෙන්න කලින් මේ කතා කරන්නේ මතක තියාගන්න කාසිකොටේ හන්දිය 57 පාර මෙතනින් එනකොට කාසිකොටේ හන්දියෙන් එන රියදුරු මහත්තයා ඔයාට බොහොම ආදරෙන් කියන්නේ කාසිකොටේ හන්දිය පහු කරනකොට ඔයා එන ස්පීඩ් එක ස්ලෝ කරගන්න. ඔයා එන ස්පීඩ් එක ස්ලෝ කරගෙන බොහොම කල්පනාවෙන් එන්න. හැන්දෑවේ 4 5 පනිනකොට බොහොම කල්පනාවෙන් එන්න. එතනින් එන ඔයා අනතුරුව මේ ඔය පාලම අසල එතනනොත් අලි පාර හරහා පනින මාර්ගය තියෙනවා. ඉතින් නිතරම මම මේ කියන්නේ කොතනින් අලි මාරු වෙනවද කියලා අපි ඔය දන්න තරමින් බොහෝ දුරට අධීක්ෂණය කරලා අලි මාරු වෙනවා කියලා බෝඩ් ගහලා තියෙනවා. හැබැයි ඒ තිබුණට කොතනින් මාරු වෙනවද කියලා හරියටම දන්නේ නැහැ. ඒ නිසා බොහොම ආදරෙන් වාට කියනවා අලි මේන ඉසව්ව තුල කොතනින් මාරු වෙයිද, කොතනින් පණීවිද, රේල් පාරෙන් රක්ෂිත පැත්තෙන් රේල් පාර පැත්තට නිරන්තරයෙන්ම යනවා. තව දෙයක් තමයි බොහොම කාලයක් තිස්සේ මේ අලි මාරු කරන ආදරණීය චරිතයක් ඉන්නවා කුමාර අයියා. හැමෝම දන්නවා හරිම ආදරණීය චරිතයක්. එතුමා මේ දවස්වල මේ අලි මාරු කරන ස්වේච්ඡා සේවයෙන් බැහැර වෙලා තියෙනවා. ඇතමෙක් එතුමන්ට දෝස් පවරලා තියෙනවා. එතුමා නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ කියලා අභූත චෝදනා සමහරක් උදවිය ඔහුට එල්ල කරලා තියෙනවා ඇඟිල්ල. ඒ නිසා ඌ ඒ දෙයින් ඈත් වෙලා ඉන්නවා. අලි මාරු කරන්නේ නැහැ. ඉතින් අපි බොහොම ආදරෙන් කතා කරලා ඔයාලට කියන්නේ කිසිම කෙනෙකුට අනතුරක් නොවෙන්න කලින් මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. හැකිතාක් ෂෙයා කරන්න මේ වීඩියෝ එක. කිසි කෙනෙකුට අනතුරක් වෙන්න දෙන්න එපා.
මේ වෙලාවේ පාර දෙපැත්තේ ගැටිති දාලා තියෙනවා. ඒ ගැටිති දාලා තියෙන මාර්ග බාධක විදියට ඒ වගේම තමයි අලි පුවරු තිබුණු පුවරුවට වඩා ලොකු පුවරු දාලා තියෙනවා වනාලි මාරු වෙනවා කියලා. මේ සියල්ල ඔබ වෙනුවෙන් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. ඔයාලට පේනවා මේ කහපාට බෝඩ් මෙම සීමාවේ වාහන නතර කරන්න එපා කියලා ඊසොෆ්ට් ස්වේච්ඡා සංවිධාන වලින් බෝඩ් ගහලා තියෙනවා හැමතැනම. මේ කිසි දෙයක් නොතකා හවස 4-5 වෙනකොට මේ ඉසව්වට සෙනගෙනවා පුංචි පොඩි එකා අරගෙන එනවා අලියා පෙන්නනවා. හැබැයි ඔය වනාලියා මොක වනාලියා අපිව අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ, මොන විදිහ අනතුරක් වෙයිද කියන්න දන්නේ නැහැ. ඔවුන් අහිංසකයි, ඒ වුණාට දඩබ්බරයි. ඒ නිසා ඔයාට කතා කරලා බොහොම ආදරෙන් කියනවා මේ වෙලාවේ අපි ඇවිල්ලා මේ වීඩියෝ එක ඔයාට කරන්නේ ඇත්තටම ඔයාලා අපිට වටිනවා අනතුරක් වෙන්න කලින් මේ ආදරෙන් කතා කරන්නේ. කල්පනාවෙන් යන්න කිසිම විටක හැන්දෑවේ 4-5 වෙනකොට නෙවෙයි උදේ 12 දවල් 12 උදේ 9-10 වෙනකොටත් අලි මාරු වෙනවා කොයි වෙලේ මාරු වෙනවද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා බොහොම කල්පනාවෙන් කියනවා මේ මාර්ගයේ යන රියදුරු මහතුනේ පුළුවන් තරම් කල්පනාකාරී වෙන්න අවදානෙම්ම යන්න කොයි මොහොතේ කොයි වෙලේ වනාලි මාරු වෙයිද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම කල්පනාවෙන් ඔබ යන්න බොහොම ආදරෙන් කියනවා. අපි ටෝක් විත් නෙතුල හැකිතාක් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපට වටින්නේ ඔබ ආරක්ෂා වෙන එක. අනිවාර්යෙන්ම මේ ඉසව්වේ අවදිල්ලා හවස 4 වෙනකොට ටිකක් දුර ඉඳලා පුළුවන් තරම් දුර ඉඳලා වනාලි ඔයාලට පේනවා මේ උදේ මාරු වෙනවා මේ පාරේ. ඒ වගේම රාත්‍රියේදී වනාලි මාරු වෙනවා මෙතනදී. ඔය අනිවාර්යෙන්ම දුර තියලා පුළුවන් තරම් දුර තියලා ආරක්ෂාව පළවෙනි තැනට අරගෙන වනාලි නරඹන්න කියලා බොහොම ආදරෙන් හැමෝගෙම ඉල්ලනවා. අපි ටෝක් විත් නෙතුල YouTube නාලිකාවෙන් ඔයාලට නැවත නැවතත් කියනවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න, හැමෝම දැනුවත් වෙන්න, අවදානෙන් යන්න. උදේ 8 ඉඳලා රෑ 12-1-2 වෙනකොනුත් මේ පාරේ යන ඔයා අවදානෙන් යන්න. අවසාන වතාවටත් කියනවා අවදානෙන්ම යන්න. කොයි වෙලේ කොයි මොහොතේ කොතනක වනාලි මාරු වෙයිද කියලා ඔබවත් මමවත් නොදනි. ඒ නිසා අවදානෙන්ම යන්න.